නැත්තේ ඔච්චර කල්පනා කරන්නේ? ආ? මොකද කියන්නේ බං? බලපන් උදේ ඉඳන් ඉන්න දෙනවද කියලා උඹලා අම්මා. කොහෙන් ගියා වලියටම නෙන්නේ බං. උඹට නම් පේන්නේ නැද්ද බං? පාවෙනවා බං. ඒකටද? කොහොමත් ඉතින් හැමදාම අපේ අම්මා ඕමනේ. ඒකනේ බං. උඹට නම් ඔක තේරෙනවනේ. ඉතින් මං කවද වෙනකන් ඔය විසගෙන ඉන්නද ගහන්කෝ. අන සස්සර කරගිල්ල ඉන්නේ බං. අයියා. ඕකද? මං ගාව හොඳ අදහසක් නම් තියෙන තාත්තා. කරලා බලමුද? ඒ පාර මොකද්ද? උඹ ගාව තියෙන අදහස. තාත්තා, ඔයාගේ ෆෝන් එකෙන් මං කියනකොට අම්මට මැසේජ් එකක් දාන්නකෝ. ඒ මොකටද බං? අනිත මොකක් කියලා දාන්නද මං? ඈ? පිස්සුද උඹට? නෑ. මං කියනකොට දාන්නකෝ යා. හරි. දැන් මොකක් කියලා දාන්න කියන්නේ මට කියහන්කෝ. ඔයා දාන්න මං ඔයාට ගොඩක් ආදරේ සුදු කියලා අම්මට. එච්චරයි. සුද බං? ඈ? නෑ මං කියනකොට දාන්නකෝ තාත්තා. ඔයාලා දෙන්න හැමදාම ගහ මරා ගන්න එක විතරනේ. පොඩ්ඩක් අම්මට ආදරයක් එහෙම පෙන්නන්න ඕනේ. ඒක නම් ඇත්ත තමයි බං. දාලා බලමු. ඔන්නේ ඇව් ඈ. ඕනේ අම්ම ගාවත් තිබ්බේ. ඔව්. ඒ මොකක් කරලා බලමු. ඒ අම්ම දැකලා වගේ බං. හැබැයි එන විදිහ නම් හරියන්නේ නැහැ. මේ පියදාස තමුසේ මට අත්ත කියනවා. තමුසේ කාට යවු මැසේජ් එකක්ද මට වැරදිලා ආවි කියලා. නෑ කාන්ති එහෙම හිතන්න එපා. මේ කොල්ලා කිව්වේ ඔයාට එහෙම ආදරේ කියලා මැසේජ් එකක් දාන්න කියලා. දැන් හරිනේ. දැන් කොළවතල ගන්න හදන්නේ. කොළවතල ගන්න හදන්නේ. දැන් හරිනේ ආදරේ සුදු. බබරා